දෙගිඩියාවෙන් වුණත් මම සමුගන්නවා. ආර්චුනා පාර්ලිමේන්තුවේදී කළ අවසන් කතාව. නිවස් ටච් YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. සත්‍ය හා නිවැරදි පුවත් ඔබ අතටම. එල් නීනෝ තත්වයට මුහුණ දෙන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්. එල් නීනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සහ නිලධාරී කමිටුවේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ 21 වනදා පැවැත්වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී මේ වන විට බලපා ඇති එල් නීනෝ තත්වය හමුවේ මතුව ඇති ගැටලුව විසඳා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳවත් ජනතාවේ පානීය ජල අවශ්‍යතාව සහ අනිකුත් ජල අවශ්‍යතා මෙන්ම කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපීමට ගෙන එන වැඩපිළිවෙල පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වී තිබුණා. එමෙන්ම පසුගිය යලකන්නයේදී පූර්ව සූදානමකින් යුතුව වගා කටයුතු සිදු කිරීම හේතුවෙන් වගාහානි අඩු මට්ටමක පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දී අතර ජනතාවේ පානීය ජල අවශ්‍යතාව සහ සිසු ජල අවශ්‍යතා සපුරාලීමට පියවර ගනිමින් සිටින බවද ඔවුන් සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කළේ. මේ වන විට ප්‍රධාන ජලාශවල පවතින ජලධාරිතාවල අඛණ්ඩ පානීය ජල සැපියුමක් සහතික කිරීම සහ කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපීම මෙන්ම ඉදිරි වගා සැලසුම් සහ ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී කරුණු විමසා තිබුණා. මාස 8ට මාරක රියානතුරු 1600 පනි 1700කට වැඩි පිරිසක් මිය යයි. වසරේ ගත වූ කාලසීමාව තුළ දිවයින පුරා මාරක රියානතුරු 1654ක් සිදුව ඇති බව පොලිසිය පවසනවා. රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර කියා සිටියේ එම අනතුරුවලින් පුද්ගලීන් 1749ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එමෙන්ම බරපතල ගණයේ අනතුරු හේතුවෙන් 4556ක් සහ සුළු අනතුරු 7295ක තුවාල සිදුව ඇති බවද ඔහු සඳහන් කළා. සෙව්වන්දිගේ රස පරීක්ෂක වාර්තා ලෑස්ති. DNA සහ ඡායාරූප පරීක්ෂා කළ බව CCDA කියයි. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඉෂාරා සෙව්වන්දි නමත්තිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා DNA සහ ඡායාරූප පරීක්ෂා කර වාර්තා ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහිස්ත්‍රාත් අසංග S බෝදරගම හමුවේ අද 21 දන්වා සිටියා. කොළඹ මහිස්ත්‍රාත් අධිකරණයේදී ගණේ මුල්ලේ සංජීව නමත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් ලබන 4 වනිදා යලිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටද එහිදී මහිස්ත්‍රාත්වරයා නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ කොළඹ අපරාධ කොට්ටාශය පවසා සිටියේ 2026 8/17 වන දින මෙම සැකකාරිය රජයේ රස පරීක්ෂක වෙත මුහුණු පරීක්ෂාව සඳහා යොමු කළ බවත්. එහිදී DNA සාම්පල්, ඡායාරූප සටහන් සහ වීඩියෝ දර්ශන ලබා ගැනීමක් සිදු කළ බවයි. තවද මෙම සිද්ධියට අදාළ 32 වෙනි සැකකරුවන් වන බටුවත්තේ චාමරට සහ ගම්පහ ඔස්මෙන්ට ලබාගෙන තිබූ රැඳවුම් නියෝග 8/19 වන දිනින් අවසන් වන බැවින් තවත් දින 90ක රැඳවුම් නියෝග කාලයක් ලබාගෙන ඇති බව අධිකරණයට දැන්වුවා. තවද සිද්ධියට අදාළ 15 වන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිට යාපනය හරහා මන්නාරමට පලා යාමට කටයුතු කළ 41 42 වෙනි සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ බවත් ඒ අනුව එම සැකකරු අත්අඩංගුවටගෙන මේ වන විට රැඳවුම් නියෝග මත සිටින බවද කොළඹ අපරාධ කොට්ටාශය අධිකරණයට දැන්වුවා. තවද මෙම සිද්ධියට අදාළව රතු නිවේදන නිකුත් කර ඕමාන්වලදී අත්අඩංගුවටගත් මට්ටක්කුලියේ චතු නමත්තාද මේ වන විට දින 90ක රැඳවුම් නියෝග මත සිටින බවද කොළඹ අපරාධ කොට්ටාශය අධිකරණයට දැන්වා සිටියා. එම සැකකරුවන්ගෙන් ලබා ගන්නා ලද ප්‍රකාශවලදී ගණේ මුල්ලේ සංජීව නමත්තා ඝාතනය කිරීමේට පෙර දිනක එනම් 2025 2/17 දින ඉෂාරා සෙව්වන්දි සමග මෙම සැකකරුද කොළඹ ප්‍රධාන මහිස්ත්‍රාත් අධිකරණයට පැමිණ පරීක්ෂා කර ඇති බවද කොළඹ අපරාධ කොට්ටාශය අධිකරණයට දැන්වුවා. ඔවුන්ෙසී පරීක්ෂා කර ඇත්තේ කිහිල්බද්දර පද්මී නමත්තා විසින් ලබා දුන් මුදල් මතයි බවයි අපරාධ කොට්ටාශය අධිකරණයට දැන්වුවා. තවද මෙම සිද්ධියට අදාළව 28 වන සැකකාරිය වන තමරා කුමාරී යන නීතිඥවරයා විසින් සකස් කරන ලද බව කියන ව්‍යාජ හැඳුනුම්පත් රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලැබී තිබෙන බවත් එම වාර්තාව අනුව පැහැදිලි වන්නේ තමරාගේ හැඳුනුම්පත උපයෝගී කරගෙන මේ අපරාධය සිදු කර ඇති බවද කොළඹ අපරාධ කොට්ටාශය අධිකරණයට දැන්වුවා. තවද මෙම සිද්ධියට අදාළව 29 වන සැකකරුවා සම්බන්ධයෙන් සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බවත් කොළඹ අපරාධ කොට්ටාශය අධිකරණයට දැන්වුවා. සිද්ධියට අදාළව විමර්ශන කාර්යමත් සිදු කරන බැවින් තවදුරටත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ අපරාධ කොට්ටාශය අධිකරණයට ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහිස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් සැකකරුවන් යලිත් රක්ෂිත බන්ධනාගාරගත කළා. සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනෙක් විවෘත අධිකරණයේ පිණී සිටි අතර අනෙක් සැකකරුවන් බන්ධනාගාරයේ සිට Zoom තාක්ෂණය ඔස්සේ පිණී සිටියා. මන්ත්‍රී අර්චුනා දෙගිඩියාවෙන් පාර්ලිමේන්තුවේ අවසන් කතාව සිදු කරමින් සැමට තුති පුදයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද 21 පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ අද තමා සිදු කරන්නේ පාර්ලිමේන්තුවේ අවසන් කතාව බවයි.
එහිදී තමා විවිධ අවස්ථාවල සිදු කළ ප්‍රකාශයන්ගෙන් යම් අයෙකුට සිත්‍රිදීමක් සිදුවුණේ නම් සමාවන ලෙසත් තමා සියලු දෙනාට ස්තුතිය පළ කරන බවත් ඔහු කියා සිටියා. පසුව අප කළ විමසීමකදී මන්ත්‍රීවරයා සඳහන් කළේ මෙතෙක් තමා ඉල්ලාස්වීමේ ලිපියක් බාරදී නොමැති අතර මන්ත්‍රීධූරයට අදාළ නඩු කටයුත්තෙන් පසු ඉදිරි තීරණ ක්‍රියාත්මක කරන බවයි. රාජකාරියේදී මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට උපහාර සහ වන්දි පිරිනමේ. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ හදිසි තත්ත්වය හේතුවෙන් රාජකාරියේදී දිවිපිදූ බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට හා දූදරුවන්ට වන්දි මුදල් පිරිනැමීම හා උපහාරය පුද කිරීම අද 21 වන දින බන්ධනාගාර මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ අග්‍රහාර රක්ෂණ ගෙවීම යටතේ හදිසි අනතුරු මරණ වන්දි මුදල් ප්‍රතිලාභ යටතේ මෙම වන්දිය ලබා දෙනු ලැබුවේ. මෙහිදී මියගිය එක් නිලධාරියෙකු වෙනුවෙන් ලක්ෂ 20ක වන්දි මුදලක්ද ලබා දෙනු ලැබුවා. බන්ධනාගාර කොමසාරිස් ප්‍රසාද් හේමන්ත, ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී යුෂාන් තරංග මහතා ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වී සිටියා. වාමවාදී දේශපාලනයේත් දක්ෂිණාංශික දේශපාලනයේත් හොඳ ලක්ෂණ පමණක් අපි ලබාගත යුතුයි. විපක්ෂ නායක සජිත්. මෙරට කලා ක්ෂේත්‍රයට කීර්තිමත් සේවාවක් ඉටු කළ අද දින දයෙන් සමුගන්නා ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී ගෞරවනීය කලාකාරිනියක් බවත් මානව හිතවාදීත්වයෙන් යුක්තව තරුණයන් තාරුණ්‍ය වෙනුවෙන් දුක්ඛම් කටළු අභියෝග ගැන මානව හිතවාදීව සිතා බලා පැකිලීමකින් තොරව සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ඇය නැගී සිටි බවත් අභීත නායිකාවක් ලෙස නන්දා මාලිනී මහත්මිය හැඳින්විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඇයි විශ්වාස කළ දේශපාලන මතවාදයක් ලෙස වාමාංශික දේශපාලනය පිළිගත් බවත් ඒ වමට බර දේශපාලන සංකල්පසීම දක්ෂිණාංශික සංකල්පවලද හොඳ ලක්ෂණ ඇති නිසා ඊ සියලු හොඳ ලක්ෂණ ගොනු කර මැද මාවතී සමගි ජන බලවේගයේ යන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ විසින් බුදු සසුනී උන්නතිය උදෙසා ක්‍රියාත්මක සසුනට අරුණක් වැඩසටහන යටතී පොළොන්නරුව ඇලහැර අත්තනකඩවල ශ්‍රී පුණ්‍යවර්ධනාරාම ප්‍රභාෂ්වර බුද්ධගයා මහා විහාරස්ථානයේ ඉදිවන විශාලතම භූමි ස්පර්ශ සියක්‍රියන් සමාධි ප්‍රතිමා වහන්සේගේ තීන්ත ආලේපනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 18ක් වටිනා තීන්ත ලබා දීමේ අවස්ථාව හා අද 22 එක්වමින් එසේම නන්දා මාලිනී මහත්මිය සිය ගීත තුලින් මානව සම්පත ශක්තිමත් කර මිනිස් ජීවිත සුරක්ෂිත කළ බවත් ඉවන් ගායිකාවක් නැවත බිහි නොවන බවත් ඇය කුමන මතයක් දැරුවත් ඊ මතවල ඇති වැදගත්කම හඳුනාගෙන කලා හා සංගීත ක්ෂේත්‍රයට සීම හඬක් නැති ජනතාවට ඇය හඬක් වී තරුණයන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීම ගෞරවකට අගයකට සැලකිය යුතු බවත් ඔහු පවසනවා. අද මේ කරන ලක්ෂ 18ක තීන්ත පරිත්‍යාගයෙන් යම් පිනක් ඇතනම් ඊ පිනද ඇයට අනුමෝදන් වේවා කියා ප්‍රාර්ථනා කරන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ. වියලි කාලගුණයෙන් 81865ක් පීඩාවට. වියලි කාලගුණ තත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 7ක පවුල් 25628ක පුද්ගලයන් 81865ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය පෙන්වා දුන්නේ අද උදාසන 6න් අවසන් වූ ගත වූ පැය 24 තුලදී අම්පාර, බදුල්ල, මඩකලපුව, මොනරාගල, පොළොන්නරුව, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පවුල් 23046ක පුද්ගලයන් 72153කට පානීය ජලය බෙදා දීම සිදු කර ඇති බවයි. අනුරාධපුරය, පොළොන්නරුව, වෙල්ලවාය සහ අම්පාරාදී ප්‍රදේශවලට මේ වන විට පවතින්නේ වැසිරහිත කාලගුණයක්. මේ හේතුවෙන් ජනතාව කෘෂිකාර්මික කටයුතු සහ පානීය ජල අවශ්‍යතාව සම්පූර්ණ කරගත නොහැකිව දැඩි අපහසුතාවයන්ට පත්ව සිටිනවා. එමෙන්ම වියලි කාලගුණයේ හේතුවෙන් තිරප්පණී පිත්තල කොණ්ඩාරුම වැව සම්පූර්ණයෙන් සිඳී ගොස් ඇති අතර පොළොන්නරුව හිඟුරක්ගොඩ කිතුළුතුව ප්‍රදේශයේ පානීය ජලය ලබා ගන්නා ලිං රැසක්ද වියලි කාලගුණ තත්ත්වයේ හේතුවෙන් සිඳී ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ. මේ අතර නැගෙනහිර පළාත, යාපනය, කිලිනොච්චිය, වවුනියාව, මුලතීව, මොනරාගල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලත් දැඩි උණුසුමක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අලුත්ම පුවත් තොරතුරු සමගින් අපි නැවතත් හමුවෙමු. අපව විශ්වාස කර අප සමග රැඳී සිටි ඔබට ස්තුතියි. තවදුරටත් අපගේ පුවත් සේවාව සමග සම්බන්ධ වීමට සබස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.